සුඛ දරු පරපුරක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් යුතුව දෙමව්පියන්ගේ වටිනාකම අවබෝධ කරවන්නත් දරුවන්ගේ වටිනාකම අවබෝධ කරවන්නත් තවත් වැඩසටහනක් ඇතනම් ඒ අභිවන්දනා විශේෂයෙන් කළුතර ඥානෝදය මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් අද දවසේ අප සූදානම් වෙන්නේ විශේෂයෙන්ම සැමට උතුම් වූ ධර්මයේ අභිලාෂයත් ඒ වගේම ධර්මයේ රසයත් සහ දෙමව්පියන්ගේ අගයත් යන මේ කරුණ එකතු කරමින් අභිවන්දනා වැඩසටහන ඔබ හමුවට සමීප කිරීම සඳහායි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන අභිවන්දනා වැඩසටහන සිදු කරන ලබන්නේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසින් කටයුතු කරන පූජ්‍යපාද විහාරගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මෙය හදවත් වලට කියා දීමේ ගෞරවය හිමි කරගත් යතිවරයන් වහන්සේ නමක්. ඉතින් විශේෂයෙන්ම අද දවසේ වැඩසටහන ගෙනීම සඳහා අපට සදහයි දායකත්වයේ සපයනු ලබන්නේ නෙස්ටි රංජිත් මැතිතුමන් විසින්. ඒ වගේම මෙතුමන් පිරුවාණ පොත් වහන්සේ ශ්‍රවණාරූඪ කරලා සියලු දෙනාටම නිවසේ තබාගෙන ශ්‍රවණය කරන්නට වරම් ඇති කරපු නැත්නම් ඒ සඳහා වටිනා කියන නිර්මාණයක් සමාජයට දායාද කරපු චරිතයක්. ඉතින් ඔබටත් පුළුවන් ඒ තිරදිස්සන දුරකථන අංක වලට කතා කරලා ලබා ගන්න. නෙස්ටි රංජිත් මැතිතුමන් අපි බොහොමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමන්ගේ සදහැබර දායකත්වයේ මත අද දවසේ අපේ වැඩසටහන මෙලෙසින් ඔබ හමුවට සමීප කරන්නේ. ඉතින් අපි ඔබට ආරාධනය කරන ඔබ ප්‍රදේශයේ මෙවන් වූ මාපිය වන්දනාවක් නැත්නම් මේ අභිවන්දනාවක් සංවිධානය කරගන්නේ නම් අපට කතා කරන්න. අප සූදානම් ඔබ විද්‍යාලයට ඔබ දහම් පාසලට ඒ වැඩසටහනක් සඳහා අනුග්‍රහය නැත්නම් ඔබගේ ප්‍රදේශයට ලබා දෙන්න. ඉතින් ඔබට ඒ කරුණ මතක් කරමින් අද දවසේ අපි ඔබට ආරාධනය කරන මේ අතිසංවේදී වැඩසටහන සමගින් මෙතෙන් සිට එකතු වන හැටියට. ධම්මාති මාතා පිතරෝ පුබ්මාචරියාති මුච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා බුදුවරු හැඳින් ඌ පෙර මහ බඹුන් ලෙසින් විටකදී කියයි පුතුනේ අපේ මුල්ම ගුරුන් දුර සිට ඇවිත් මුත් වැඳගත් යුතුය පුතුන් අසමුද පුතේ පිළිබඳ නුඹේ දෙමව්පියන්. අද ඒ ගැන තමයි කියන්න හදන්නේ. දෙව්ලොව තියන සැප සම්පත් දුටුවාට සිතු පැතු සියලු දේවල් ලොව ලැබුණාට මුළු ලෝකයම අපි එක්කලා හිටියාට අසරණ වෙනවා හිත අම්මා නැති දාට. ආවත් කඳුළු ඒ දරුවනි නුඹ හින්දා තිබුණොත් සතුට නුඹේ සිනහව දුටු හින්දා ඈ බය වෙන්නේ නුඹ හට වරදින හින්දා නිවනට මෙහා සැප අම්මා ළඟ වින්දා. මව්ගුණ ගිවැහි වැස්සට දුවේ පුතේ මේ අහන්න අපි කෑ ගහලා තියනවා අම්මගේ දෙසවන් පැලෙන්න. ලෙඩ අම්මා කෑ ගහද්දි ඇගේ කටහඬ නවත්තන්න
අම්මා මැරු පුතුගේ අතට ලැබුණ සවිය ගැන හොයන්න සැරියුත් උත්තම සමිඳුන් ලැබුවත් ලොව අමානිවන් කිරිදුන් ඒ අම්මා සොයන් එහෙ වඩිනවා දහම් දෙසන් මගේ දෝනිලා පුතාලා දන්නවද සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේත් තමන්ගේ ආදරණීය අම්මට සලකන්න අමතක නොකරපු කතාව අපේ බෞද්ධ සාහිත්‍යයේ මෙලොකේ මොන ජයග්‍රහණ ලබා ගත්තත් අම්මා අමතක කරන මිනිස්සුන්ට සෝබා දහමවත් කැමති නෑ කියන වැදගත් ආදර්ශයක්. අම්මලා තාත්තලාට මං කියන්න ඕනේ අපි අම්මා ගැන වැඩසටහන් කරනකොට සීතුරුප වාහිනියේ මාස්පතා මේක ලෝකෙට පෙන්වනකොට සමහර අයට හිතෙනවා අම්මා ඒකත් දැන් එක විලාසිතාවක් වෙලා කියලා. මේ විලාසිතාවට නෙමෙයි කියන්නේ ගුරුතුමනි. මේ මොනවා කතා කරත් සියලු දේ දරුවන් වෙනුවෙන් දන් දීලා ජීවිතයේ අවසාන කාලේ කාත් කවුරුත් නැතුව තනි පංගලෙම මැරෙන අම්මලා තාත්තලා ගැන මහා කම්පාවෙන් කළුතර බෝ සමුද්‍ර ළඟ වැඩ ඉන්න දෙවි දේවතාවුන් බලන් ඉති. මම ඔයගොල්ලන්ට මේ අම්මා ගැන කියලා දෙන්නේ අඩු ගානේ ඥානෝදේ පැටවුන්ගේ අම්මට එහෙම නොවෙන්න වග බලා ගන්නයි. පුතේ මං ඊයේ හරි මහම්බෙන් මං ඊ කල්පනා කරත් හිටියා හැම පොයේ දවසකම අපි මේ දෙගුරු ගුණ ගැන විවිධ පැතිකඩ ඔස්සේ කතා කරන්නේ කොහොමද කියලා. මං ඊයේ කල්පනා කර ඉන්නකොට පුතේ මට හදිස්සියේ හම්බුණා පත්‍රිකාවක්. ඔයාලා දන්නවද ඒකේ මොකද්ද තිබ්බේ කියලා? මම මේක කියවන්න හදන්නේ. අපේ අම්මා මහ හයිය තියෙන යෝධයෙක් නෙමෙයි. ඒත් මාව කරගහගෙන දිනපතා පෙර පාසලට ආපු ගියපු හැටි. අපේ අම්මා මහ දක්ෂ ගායිකාවක් නෙමෙයි. ඒත් අම්මගේ නැලවිලි ගී හඬට මං සතුටින් නිදාගත්ත හැටි. අපේ අම්මා සූපවේදිනියක් නෙමෙයි. ඒත් අම්මා හදන රස කෑම හින්දා මම මේ ලෝකේ කොහෙන් කෑවත් අම්මා හදලා දෙන කෑම වලට ආස කරන හැටි. අපේ අම්මා මහා සල්ලිකාරියක් නෙමෙයි. ඒත් මං ඉල්ලන ඔක්කොම දේවල් මට හොරෙන් ණයට ඉල්ලගෙන හරි අම්මා අරන් දෙන හැටි. අපේ අම්මා රූප සුන්දරියක් නෙමෙයි. ඒත් මේ ලෝකේ ඉන්න සුන්දරම කාන්තාව අම්මා කියලා මගේ හිත මට කියන හැටි. දෝනි පුතේ විශ්වයට දැනෙන සුබාදහමට දැනෙන මේ උත්තරීතර අම්මගේ කතාව මැරණකම් නෙමෙයි නිවන් දකින්නකම් අමතක නොකලාට බුදුදහමට විරුද්ධ නෑ. මක් නිසාද බුදුරජාණන් වහන්සේත් අම්මටම gedara budun තනතුර පිරිනැමූ නිසාමයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව්බඹ විහෙරණ ගලන අම්මගේ හදවත අස්ස. මගේ දෝනි මන් දැක්ක පහුගිය කාලේ මේ දියුණු වෛද්‍ය විද්‍යාව ලෝකෙට කිව්වා දරුවෙකු පිළිසිඳගත් මොහොතේම මව් ශරීරය තුල රසායනික ප්‍රතික්‍රියා 4ක් සිද්ධ වෙනවා කියලා. මං කල්පනා කළේ බුදුහාමුදුරුවෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා හොයාගත්තේ ඊට කලින් මේ 4 තමයි කියලා. මගේ පුතේ අහන්න තව ගොඩක් තියෙනවා මට. ඒක ඔයගොල්ලන්ට කියලා දෙන්න. හැබැයි දෝනි ඒ තාත්තා ගැන කිව්වට පස්සේ වැටුනත් කඳුළු
දරුවනියේ නුඹ හින්දා තිබුණොත් සතුට ඒ අපේ සතුටම හින්දා තිබුණොත් දුකක් ඔහු රහසෙන් ඉකිබින්දා උහුලනු නොහැකි බර අප්පච්චිත් වින්දා අකුරු නොදැන තම දරුවට සරසවියගේ ඇසුර පතයි බලය නැතුව රජගෙදරක පුටුව පුතුගේ හිතේ මවයි ධනය නොමැති මුත් ඇති හැකි දූ දරුවන් ලොවට තනයි මෙලොව දුටුව ඒ උත්තම කෙනා නුඹේ පියා තමයි රස ආහාර දුටු තැන ලස්සන යමක් ඇති දින පුතා ගැන සිහිවෙන කෙනා කවුරුද කිවමන දෙව්ලොව තියන සැප දරුවන් හට දෙන්ට දුක් විඳිනුඹේ මහසෙනෙ හැති තාත්තට රිදවනු එපා ඔහු වයසට ගියදාට මගේ හිත දුවයි පෙර පුලතිසි පුර දෙසට දුවේ පුතේ පොළොන්නරුවේ මැදිරිගිරියේ වටදාගේ හදපු අග්‍රබෝධි රජුරෝ රටක වැඩ තිබිලා තුන් වේලම රාජ භෝජන වළඳන්නේ තමන්ගේ අප්පච්චිට සී අතින් කවලා කියලා මන් දැක්ක ඉතිහාස පොතක තිබුණා. ඒකට දැන් තමයි ළමයින්ට තාත්තා බලන්න යන්න නිවාඩු නැත්තේ. ඊට වඩා හොඳ යොමනාවක් නැහැ කිව්වනම්. මගේ දෝනි අප්පච්චි කොයි වගේද කියලා මම ඔයගොල්ලන්ට තව කියලා දෙන්න ඕනේ. හිතේ හංගගත් ආදර කතාව තාත්තා කටින් කිව්වේ නැති වුණාට මේ මහ පොළවේ මේ ඉපරද මට අම්මා කෙනෙක් කිව්වා හාඳුරනේ අම්මගේ ආදරේ ලේ කිරි කරලා පෙන්නනවා තාත්තගේ ආදරේ දාඩිය වලින් පෙන්නනවා ඒ හින්දා අප්පච්චි අම්මයි එක ළඟ තියලා කිරිවලයි දාඩිය වලයි බර එකයි කියලා කිව්වට පව් නැහැ කියලා මං කියන කතාව තව ටිකක් හිතන්නකෝ ළමයි ඔය මහලකෝට සමහර ළමයින්ට පිට මිනිස්සු පුදුම ලොකුයි සමහර ළමයින්ට තාත්තා මොනවා හරි ඉගෙන ගන්න කිව්වහමත් කියන්නේ තාත්තා දන්නේ මොනවද කියලා ඒ වුණාට යාලා දන්නේ අකුරු බැරි තාත්තලට තේරිච්ච දේවල් මේ මහාචාර්යවරු වෙච්ච දරුවන්ටවත් තව තේරෙන්නේ නැහැ කියලා. අප්පච්චිලා පුතේ පොළොන්නරුවේනේ වකුගඩුව මාරුව වැඩියෙන් තියෙන ලෙඩ්ඩු අපිට හම්බ වෙන්නේ. ඔයාලා දන්නවද ඊයේ පෙරේද මගේ ඉස්කෝලේ දෝනි කෙනෙක්ගේ තාත්තා කෙනෙක් මැරුණා. ඒ තාත්තා මැරුණේ කියලා දන්නවද? තාත්තට වකුගඩුව මාරුව තිබිලා නෙමෙයි මහත්තයා. දෝනිට වකුගඩුව මාරුව තිබිලා ඒ සමාන ලේ ඇති වකුගඩුවක් සොයා මේ තාත්තා මට මතකයි මංගාවටත් ආවා. හොයාගන්න බැරි වෙච්ච තැන තාත්තා
නිරෝගී ඔහුගේ වකුගඩුව දෝනිට දන් දුන්නා. අවාසනාවක මහත සත්කමෙන් පස්සේ ඒ අප්පච්චි මැරුණා. මගේ පුතේ දරුවන්ට ජීවිතය දීලා මරණය වැළඳගත්ත තාත්තලා එයා විතරක් නෙමෙයි මේ ලෝකේ මහා ඊර්ෂ්‍යාකාර මිනිස් වස්සේ අපිට hina වෙන්න බලන් ඉන්න ලෝකේ අපිට හරියනකම් හීනෙන් පවා දුක් විඳින පාරමී දම් පුරන නුඹේ අප්පච්චි ගැන මගේ අප්පච්චි ගැන එපා පුතේ මැරෙනකම් අමතක කරන්න. ඒ ගැන කියන්න තව ගොඩක් දේවල් තියෙනවා මට. ළමයි වැඩසටහනේ පොඩි වෙනසකට වගේ මේ අම්මා දිහා බලාගෙන තාත්තා දිහා බලාගෙනම ඔහොම ඔය ඔළුව තියාගන්න පුතේ අම්මගේ උරහිසෙන් උස මදි වගේ නම් උකුලෙන් හරි ඔළුව තියාගන්න. බෝහාමුදුරුවෝ ගාව උන්වහන්සේගේ සාක්කියට මේ විශ්වයට දැනෙන අම්මගේ උණුහුම විඳින්න මගේ රත්තරන් පුතේ මේ කාලෙකට පස්සේ සමහර පැටවුවා මතුරුළු කරගන්නේ. පුතේ ඔහොම අම්මගේ උරහිසෙන් ඔළුව තියාගන්නකො. පුදුම උණුසුමයි. පුදුම සැනසුමයි. අම්මා ළඟ සීතලයි. අම්මා ළඟ උණුසුමයි. උණුසුමයි සීතලයි තියෙන්නේ අම්මා ළඟ විතරයි. මගේ පුතේ මගේ දෝනි මගේ පුතේ මගේ දෝනි මේ මහ පොළව මත මේ ආස්වියනයට නුමයි මමයි විඳි ඒ සොඳුරු උණුහුම මේ ආදරෙන් විඳගෙන අහගෙන ඉන්න මං කියනකම් මං කියනවට බොරුද බලන්න පුතා අම්මා ළඟ සීතලයි අම්මා ළඟ උණුහුමයි සීතලයි තියෙන්නේ අම්මා ළඟ විතරමයි. අම්මා මට සමා වෙන්න අම්මා මං දැනන් හිටියේ නෑ අම්මා මට ආදරය කරන්න පටන් ගත්තේ මං ඔය කුසට ආදවසෙමයි කියලා. මට සමා වෙන්න අම්මා මං දැනන් හිටියේ නෑ අම්මා මං ඔය කුසේ හංගගෙන ඉන්න කාලේ ඔයාගේ හිතේ තිබුණු බය ඒ වෙන කාටවත් නෙමෙයි කුසේ ඉන්න මට කරදරයක් වෙයි කියලා. ඔය කුසේ මං ඉද්දි පාරමී පිරුවාද වටින මණිකක් වගේ නුඹ මාව රැක්කාද මට දුකක් දැනෙනකොට මාව තනි නොකලාද මාව ඇස ගැටෙන්නට නුඹ ළඟින් උන්නාද උද්දේහවා බුදුන් වැඳලා මගේ අම්මා මේ කියන්නේ නුඹට නෙමෙයි දෙවියන්ගෙන් මටයි සැපත හොයා යන්නේ මං කැමතිම සියලුම දේ අම්මේ නුඹ පමණි දන්නේ අම්මා නැති කාලෙට මං කාටද මගේ
දුක කියන්නේ අකුරු ලියන කොට මුලින්ම අම්මා කියලා ලිව්වා බහතෝරන වියේ මුලින් අම්මා කියලම කිව්වා මහසෙනගක් අස්සෙත් මං මතකයි අම්මව හෙව්වා සත්තයි මේ මිනිස් ලෝකේ දෙව්ලොව අම්මා මැව්වා සමාවෙන්න මගේ රත්තරන් අම්මා සමාවෙන්න අම්මා මන් දන්නේ නැතුව ඔයාට දුක් දීලා තියෙනවා ඔයා බත් පිගානම් බෙදාගෙන මගේ පස්සෙන් ඇවිල්ලා බත් කවනකොට මං ඔයාට කියලා ගහලා තියෙනවා මං ඔයාට පයින් ගහලා තියෙනවා අම්මා 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 මාව අල්ලන්න දුවගෙන එනකොට මං වැටේ කියලාලු මං අම්මට අතේ තිබ්බේ වෙන් ගහලා තියෙනවා මං අම්මගේ අතපය හපලා තියෙනවා මට සමා වෙන්න අම්මා මං හින්දා ඔයාට ගොඩක් ලෙඩ හැදිලා තියෙනවා මං කරන වැරදි වලට රටේ ලෝකෙ මිනිස්සු ඕකුන්ගේ අම්මත් ඔහොමයි කියලා ඔයාට බැනලත් ඇති අම්මා මට සමා වෙන්න අම්මා මට සමා වෙන්න අම්මා ජාති ජාති ණයයි මම මේ උදව් වලට ආයේ කවදාවත් සංසාරේ මං ඔයාගේ හිතරිත් දන්නේ උතුම් බෝ සමිතුරඟ අද කොට නැගුණු සිටිවිලි මගේ අම්මාට උපහාරයක් පිණිස වේවා එහෙම හිතාගෙන මගේ දරු පැටවු ඔහොම තාත්තා ගාවටත් වෙලා ඉන්නේ කේ අප්පච්චිත් එක්කත් කතා කරන්න පුතා ඔය අප්පච්චි ළඟ ඉන්න දරුවෝ අප්පච්චිත් එක්ක කතා කරන්න පුතා අප්පච්චිගේ ඇස් දෙක දිහා බලන්නකෝ තෝනි අප්පච්චිගේ ඇස් දෙක දිහා බලන්නකෝ පුතා එයා දිහා බලාගෙන ඒ ඇස්වල තියෙන කතාවත් එක්ක එයාත් එක්ක කතා කරන්න වතාව මේ ඉස්සෙල්ලම වෙන්න ඇති මට සමා වෙන්න අප්පච්චි මං දැනන් හිටියේ අම්මා තමයි මට එකට ආදරේ කියලා ඒත් මට සමා වෙන්න තාත්තත් මට එකට ආදරේ කියලා දන්නේ නැතිකමට ආදරණීය අප්පච්චි ඇත්තද අප්පච්චි මං ඉපදෙන දවසේ ඔය ඇස් නොපියා බලා උන්නේ එදා ඉඳලා මං ගැනමලු දවස් 30 නුඹ හොයන්නේ මං ඉල්ලන ලස්සන දේ හරි සතුටින් ගෙනත් දෙන්නේ නැති බැරිකම් අස්ස කියලා ඇයි තාත්තේ මං නොදන්නේ මතකයි පෙන්නු හැටිර හඳ පුතේ බලන් ගඟ මත තියෙයි සීතල මෙන් ගැඹුරු තැන් මනුසත් ලොවේ සියලුම පැති කියා දුන් අප්පච්චියේ නුඹමයි මගේ මුල්ම ගුරුන් ගත වැහැරිලා අප්පච්චිගේ නොදැනීම කෙස් සුදු උනා ආසනීපෙන් හැමදාම
මහගිනි අවුවේ දිවරෑ වැඩ කළ බොහොම මේ ණය ගෙවන්නද අප්පච්චියේ කොහොම ගෙවන්න බැරි වෙයි මේ ණය ජාතිවත් සමා වෙන්න අප්පච්චි සමා වෙන්න අප්පච්චි මේ සිතුවිලි නුඹට උපහාරයක් වේවා. එහෙම හිතාගෙන මගේ රත්තරන් දරු පැටව ඔය අම්මගේ තාත්තගේ තුරුලෙන් ටිකක් අයින් වෙලා ගෙදරින් ගෙනාපු බුලත් තාත්තට අරගෙන ඒ පුණ්‍යවන්ත දෙපා සිප ගන්න හිතාගෙන නැගිටින්න. ඔය බුලත් තාත්ත අරගෙන නැගිටින්න මගේ පුතේ. ඔය බුලත් තාත්ත අරගෙන දෙවනි අම්මා අතට ඉතින් අම්මා ඇවිල්ලා නැත්තම් ඒක තාත්තා අතටම දෙන්න. දෙන්න පුතේ අම්මා අතට අම්මා ඇවිල්ලා නැත්තම් ඒක තාත්තා අතටම දෙන්න. නැත්තම් ඉස්කෝලේ ගුරුතුමා අතට දෙන්න. ගුරුතුමිය අතට දෙන්න. දීලා දන ගහ ගන්න දෝනි අම්මා වෙනුවෙන් ඔය අම්මගේ වෙහෙස කර පින්වන්ත කකුල් දෙක ආදරෙන් අල්ලලා ඒ පුංචි අත්වලින් අම්මගේ දෙපා අල්ලලා බලන්න දෝනි ගෙවෙනව නම් ධන හිස් ගාවට ගෙවෙයි ගේ ඇතුලේ ඔයා හින්දා දුවපු තරම් ඔය අම්මගේ කකුල් දෙක ආදරෙන් අල්ලලා මං කියන මට අල්ලලා බලන්න පුතේ ඔය දෙක කොල්ලල තියෙන වීරිය ඔයා හින්දා හිටගෙන කප්පරක්කල් ඉන්න තරම් තියෙන ධෛර්යය පිරිච්ච පුණ්‍යවන්ත දෙපා අල්ලලා මගේ දෝන්ලා පුතාලා නලලා තියලා අම්මගේ දෙපා ඉඹලා ඉමින්න පුතේ අම්මගේ දෙපා පවුනේ ඉඹට දූවිලි තිබ්බට ඔය අම්මගේ දෙපා ආදරෙන් ඉඹලා වඳින්න යාලගේ අම්මාට දස මාසේ උරේ කත්වා පෝසේසි උද්දිකාරණං ආයුදීගං වත්ස සතං මාතු පාදං නමාමහං දසමාසයක් මා කුස තුල දැරු අම්මේ ඇස නිදි නැතිව මා පිළිබඳ සෙව් අම්මේ කුස පුරවන්න කුසගින්නේ සිටි අම්මේ හිස බිම තියා ඔය පා සිප ගමි අම්මේ සමාවෙන්න අම්මා බෝහාමුදුරුවෝ ඉස්සරහා මේ සමාව ඉල්ලන්නේ මං ඔය කුසේ ඉඳලා මේ මොහොත දක්වා ඔයාට දුන්නු වදේට මට සමාවෙන්න අම්මා. ආය කවදාවත් රිද්දන්නේ නැහැ ඔය හිත මං අම්මව ආදරෙන් බලා ගන්නම්. අම්මා මම මේ ලෝකෙ දිනන්නම්. ඒ දිනන දාට ඔයා සතුටින් මන් දිහා බැලුවේ නැත්තම් කාට දකින්නද මං ලෝකෙ දිනන්නේ? අම්මා ගොඩක් කල් ජීවත් වෙන්න. ඔයාට දීර්ඝායුෂ වේවා. අම්මලත් ආශිර්වාද කරන්න පැටවුන්ට. නුඹ පිළිබඳ හීනෙන්වත් තරහක් නෑ හිතේ තාමත් මේ මහසෙනෙහස තියනවා මගේ පුතේ නැති වෙන්නට කලින් මේ සවිය බලය ගතේ හොඳ දරුවෙක් වෙලා ළඟට එනු මෙන්න මගේ පුතේ ලෝකෙම දිනන්න රත්තරන් පුතේ ලෝකෙම දිනන්න රත්තරන් දෝනි වෙන මොනවත් එපා මට ඒ තෑග්ග හොඳටම ඇති
ඔහොමම නැගිටලා බුලත් අත ඉල්ල ගන්න පුතේ අම්මගෙන්. ඉල්ලගෙන බුලත් අත දෙන්න ඕක තාත්තා අතට. දෙන්න අප්පච්චි අතට. දීලා දන ගහ ගන්න පුතා අප්පච්චි වෙනුවෙන්. වන්දිමු අපි තාත්තට. උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජ මජ්ජං සුපාතිට්ඨං පිතුපාදං නමාමහං. උපන්දිනේ පටන්ම මට මගේ පුතේ කියා ආදරයෙන් මා සැනසූ පිරුණ හිතේ දයා මිනිසෙකු ලෙස නැගිටින හැටි කියලා දුන් නියා අවසර මට පාසිමින්න මං හැදු වැඩු පියා. සමාවෙන්න අප්පච්චි සත්තයි මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහ කියන්නේ ආයෙ මම වැරදි කරන්නේ මට සමාවෙන්න. තාත්තා ගොඩක් කල් ජීවත් වුණොත් තමයි මගේ හපංකම් දකින්න ඕනේ කෙනා දකින්නේ. තාත්තා මම ඔයාව ආදරෙන් බලා ගන්නවා. ඔයා ගොඩක් කල් ජීවත් වෙන්න. තාත්තා මාත් එක්ක තරහ නැහැ නේද? මගේ අප්පච්චිට දීර්ඝායුෂ වේවා. තාත්තලාට ආශිර්වාද කරන්න පැටවුන්ට. නුඹ වෙනුවෙන් ඕනි දුකක් හැකිය විඳින්න පුළුවනි මට ලෝකේ උනත් පෙරලලා එන්න මං මැරෙන්න ඉස්සර මට සැනසුම දෙන්න හොඳ දරුවෙක් වෙලා ළඟට දුවගෙන එන්න. මගේ රත්තරන් පුතේ මගේ රත්තරන් දෝනේ මේ හිතේ හයිය තියෙනකන් මම ඔයාට දුකක් දෙන්නේ. ඒත් මම මැරෙන්න ඉස්සෙල්ලා මගේ ලෙයින් මසින් හැදිච්ච ඔයා මේ රට බැබළුවොත් මේ රටට වටින පහනක් වුණොත් මේ රටට වටින මැණිකක් වුණොත් ඔයා දන්නවද මං තරම් සතුටු වෙන්නේ නැහැ කියලා කවුරුත්. ඒ හින්දා මගේ පුතේ මං හින්දාවත් හොඳට ඉගෙන ගන්න දෝනි. හොඳට ඉගෙන ගත්තට වැඩක් නෑ පුතේ මනුස්සකම් නැතුව අද රටේ ආරංචි වෙන අපරාධ ගොඩක් කරලා තියෙන්නේ ඉගෙන ගත්ත මිනිස්සු තමයි. ඒ හින්දා ඉගෙන ගත්තට මදි පුතේ මනුස්සකම් හොයාගෙන යන්න. ඒ ඇති මට. ඒ තෑග්ග විතරක් දෙන්න. ඔයාට මුළු ලෝකෙම දිගන්න බුදු සරණයි. ඔය අම්මගෙන් නලල ආදරෙන් ඉඹින්න පුතා. ඔය අම්මගෙන් නලල ආදරෙන් ඉඹලා පොරොන්දු වෙන්න දෝනි. අම්මගෙන් නලල ආදරෙන් ඉඹලා පොරොන්දු වෙන්න දෝනි. පොරොන්දු වෙන්න දෝනි. ලොකු නාම මං අම්මව රැක බලා ගමි. ලෙඩ වුණාම මට වාගේ බෙහෙත් ගෙන එමි. කිසි දවසක තනි වෙන්නට ඉඩක් නොතබමි. මිකිරි වෙල ණය ගෙවන්න වෙහෙස ගන්නෙමි. පොරොන්දු වෙන්න පුතේ. පොරොන්දු වෙන්න පුතේ. ඔය අම්මා ආදරෙන් බලා ගන්නවා කියලා. ඔය තාත්තා ආදරෙන් බලා ගන්නවා කියලා. ඔය අම්මගේ නලල ඉඹලා පොරොන්දු වෙන්න පුතේ. පොරොන්දු වෙන්න දෝනි. මං අම්මා අකමැති කෙනෙක් එක්ක දීගෙන යන්නේ අම්මා ලොකු වුණාම අම්මට සලකන්නේ නැති කෙනෙක් එක්ක දීගෙන යන්නේ අම්මා මං කවදාවත්. අම්මා 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 මං අම්මට ගොඩක් ආදරේ.
මගේ රත්තරන් දරු පැටව ඔයාගේ අප්පච්චි තාත්තා ආපු ළමයි ඔය තාත්තගේ නලලා ආදරෙන් ඉඹලා තාත්තා ආපු නැති ළමයි ඒ තෑග්ගත් අම්මට දීලා පොරොන්දු වෙන්න පුතේ පොරොන්දු වෙන්න පුතේ පොරොන්දු වෙන්න දෝනි පොරොන්දු වෙන්න ඔය අප්පච්චිට අප්පච්චි කවදාවත් නෑ ඔයාව දාලා යන්නේ තාත්තගේ හදේ පැතුම කවදා හරි ඉටු කරන්නේ ඔයා දුන්න හරි ලස්සන උපදෙස් හින්දයි දිනන්නේ මගේ තාත්තා බොහෝ කාලක් ආයුෂ ලැබලොව හිඳින්නේ අප්පච්චි මං ඔයාව ආදරෙන් බලා ගන්නවා අප්පච්චි කියලා ඔය තාත්තගේ පපුවට ටිකක් තුරුල් වෙලා තාත්තා ආපු නැති ළමයි අම්මගේ පපුවට තුරුල් වෙලා ඔහොම ඉන්න දෝනි තාත්තේ මං කවදා හරි ගයක් හැදුවාම ඒ ගෙට තාත්තට ඉන්න තැනක් නැත්තම් එහෙම ගයක් හදන්නේ අප්පච්චි මං ලොකු මහත් වෙලා වාහනයක් ගත්තාම ඒකේ තාත්තට යන්න බැයි නම් මං එහෙම වාහන ගන්නෑ අප්පච්චි සත්තයි මං ඔයාට ගොඩක් ආදරෙයි අම්මවරු විතරක් නෙමෙයි අප්පච්චි ඔයත් මතු බුදු වෙන්න ඕනි කියලා අප්පච්චිට ආශිර්වාද කරලා මගේ රත්තරන් දරු පැටව ඔය තාත්තගේ තුරුලෙන් ටිකක් ඈත් වෙලා අම්මගේ තුරුලෙන් ඈත් වෙලා පුතේ අල්ලගන්නකෝ අම්මගේ අතකුයි තාත්තගේ අතකුයි එක්කෙනයි නම් ඇවිත් ඉන්නේ යාගේ දෙකම අල්ලගන්න එකක් අම්මගේ වගේ තමයි අනික තාත්තගේ වගේ තමයි අම්මා පැත්තට හැරිලා තාත්තා පැත්තට හැරිලා අම්මගේ අතකුයි තාත්තගේ අතකුයි අම්මා විතර නම් යාගේ දෙකම අල්ලගන්න තාත්තා විතර නම් යාගේ දෙකම අල්ලගන්න අල්ලගෙන ඔය අම්මගේ තාත්තගේ අල්ල ටිකක් පරිමදින්න තෝනි අල්ල ටිකක් පරිමදින්න පුතා හරි ගොරෝසුයි ඔයාත් ගොරෝසුනේ ඔයා හින්දා මගේ රත්තරන් පුතේ ඔයාත් ගොරෝසුනේ ඔයා හින්දා මගේ රත්තරන් දෝනි ඒ හින්දා අමතක කරන්න එපා ඔයාත් දෙක ගොරෝසුනාට ඔය හිත් දෙක ගොඩක් සිනිඳුයි ඔය සිනිඳු හිත් දෙකට එපා කවදාවත් දුක් දෙන්න අපි මේ කෑග ගහ රටේ හැමදාම මේ කතාව කියන්නේ දිනපතාම වැදූ අම්මට දුක් දෙන හැදූ තාත්තට දුක් දෙන පෞකාර සත්තු වගේ පුත්තුන්ගෙන් මගේ රට වැහිගෙන එන හින්දමයි මගේ රත්තරන් පුතේ ඔය අම්මගේ තාත්තගේ අත අල්ලන් ඉන්න ගමන් ඔළුව උස්සලා අම්මා දිහා බලාගෙන ඉන්න පුතේ අම්මගේ ඇස් දෙක දිහා ඒ ඇස් දෙකේ කතාවක් තියෙනවා තාත්තගේ ඇස් දෙක දිහා ඔය ඇස් දෙකේ කතාවක් තියෙනවා මං කියනවට මේ බෝහාමුදුරු ළඟදී මං කියන එක ඇත්තද බලන්න පුතේ ඔය අම්මගේ ඇස් එක දිහා බලන් ඉන්නකෝ තාත්තගේ ඇස් එක දිහා බලන් ඉන්නකෝ ඔය ඇස් දෙකේ තියෙනවා ඉල්ලීමක් ඒක ඉෂ්ට කරන්න දෝනි එපා පුතේ කවදාවත් වැරදි කරන්න එපා මගේ හිත රිදවන
ළමයෙක් වෙන්න එපා රටට බරක් වෙච්ච මිනිහෙක් වෙන්න එපා හතර අපාය යන වැරදි කරන්න ළමයි වැරදි කරාම වැඩියෙන්ම අඬන්නේ අම්මා පුතේ ළමයි වැරදි කරාම රට්ටු hina වෙනකොට වැඩියෙන්ම අඬන්නේ අප්පච්චි පුතේ ඒ හින්දා අම්මා හින්දා වැරදි නොකර ඉන්න දෝනි තාත්තා හින්දා වැරදි නොකර ඉන්න මගේ පුතේ ඔයාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා සහතිකයි තාත්තගේ ඇස් එක දිහා බලාගෙන ඉන්න ගමන් අම්මලා තාත්තලා ඒ පුංචි එකේගේ ඇස් දිහා බලන්නකෝ පුතේ ඇස් පෙන්නන්නකෝ අම්මට ඇස් පෙන්නන්නකෝ තාත්තට පුංචි ඇස් වලින් ඉල්ලීමක් කරනවා පුතේ පෙන්නන්න ඔය අම්මට ඉල්ලීම අම්මා මං ඉඳලා හිටලා පඬිත කතා කිව්වට ඔය දෙන්න නැත්තම් මට කවුරුත් නෑ අම්මා ඔය දෙන්න නැත්තම් මට කවුරුත් නෑ අම්මා අම්මා එක්ක අමනාපෙට එපා මාව දාලා යන්ට තාත්තේ නුඹේ දුනාමෙට අම්මා එක්ක සමගි වෙන්ට අම්මා එක්ක සමගි වෙන්ට සම්බෝලයි බතුයි කකා පුළුවන් මට කල් ගෙවන්න අම්මේ එපා මාව දාලා පිට රටකට වැඩට යන්න නිම්මා නැති මහසෙනෙන් ඔය තුරුලේ නිදාගන්න සම්මා සම්බුදු සමිඳුන් වැඳලා කියමි ළඟ හිඳින්න ඔය පුංචි එකාගේ ඉල්ලීම අහන්න අම්මා තාත්තා ඔය දෙන්න රණ්ඩුනහම මං කවුරුද තෝරගන්නේ අම්මා ඒ හින්දා මට අම්මව නැති කරන්න එපා අප්පච්චි මට අප්පච්චිව නැති කරන්න එපා අම්මා ඔය දෙන්න හැමදාම සමගියෙන් ඉන්න අප්පච්චි මාව දාලා යන්න එපා අප්පච්චි දුර රටකට තාත්තා වැඩට ගිහින් කෝටි ගණන් සල්ලි එව්වට මගේ බැංකු පොතට 7-5ක්වත් දාන්න එපා අප්පච්චි මට ලොකු වාහනයක් එපා අම්මා මට ලොකු ගෙයක් එපා අප්පච්චි ඔයා ළඟ හිටියොත් ඔය තුරුලේ නිදාගන්න ඔයාගේ ඇඟිල්ල ලිලා සෙල්ලම් කරන්න තියෙන අයිතිය මගෙන් උදුර ගන්න එපා කියලා ඔය පොඩි උන් කෑ ගහලා කියන බොරුද බලන්න මේ අද අපේ රටේ කියන දේ අහන්න නැති අපි ඔය ඊයේ පෙරේද කතා කරපු මහ පොළොව උහුලන්න නැති අපරාධ කරන මානසික ලෙඩ්ඩු හැදුනේ පුංචි කාලේ මව්සෙනෙහස හිමිවීමෙන් කියලා පුංචි කාලේ පියසෙනෙහස හිමිවීමෙන් කියලා කවුරුත් තව කතා කරේ නැහැ. ඒ හින්දා ඔය පොඩි එකාට එක වෙන්න දෙන්න එපා අප්පච්චි. එක වෙන්න දෙන්න එපා අම්මා. සල්ලි කෝටි ගාණකින් දෙන්න බැරි ලොකු තැහැක්කක් ඔය අම්මගේ හාද්දකින් දරුවට දෙන්න පුළුවන්. ඔය තාත්තගේ ඇඟිල්ලකින් දරුවට දෙන්න පුළුවන්. අපේ පාසල් වල නොමග ගිය ඉගෙන ගන්න බැරි හැම ළමයෙක්ම වගේ පොඩි කාලේ අම්මගේ තාත්තගේ ආදරේ අඩු වෙච්චයි කියලා හොඳට හොයනකොට මට තේරිලා තියෙන හින්දායි ඔයාලට මෙහෙම කියන්නේ. ඔහොම ඉන්න ගමන් තාත්තා අප්පච්චිගේ අත තියාගන්න පුතාගේ ඔළුව උඩින් තාත්තා ලාපු ළමයි තාත්තගේ අත තියන්න දෝනිගේ ඔළුව උඩින් දෝනිගේ ඔළුව උඩින් තාත්තගේ අත තියලා අප්පච්චි මේ කළුතර බෝ සමිඳු අපියස සිට ජීවිතයේ ස්වර්ණමය දවසක පොරොන්දු වෙන්න මේ පින්බිමේ වැඩ සිටින දෙවියන්ටත් ඇහෙන්න පොරොන්දු වෙන්න සත්තයි නුඹේ හිස අතගා ආදරයෙන් දිවුරන්නම් මත්දිය බොන් නැති පියෙක්ව අදින් පස්සේ ගෙට එන්නම් දුම් වැටියට මත් බඳුනට මැරෙන තුරා සමුදෙන්නම් ඇත්තට නුඹේ සෙනෙහි තියන තාත්තා වී ළඟ ඉන්නම් තාත්තා දරුවන්ට තාත්තා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කියලා මහලොකු තාත්තගේ ගුණාසිය අපි කතා කරනවා. හැබැයි එහෙව් තාත්තට ඔය දරුවා නමින් අරක්කු බොන එක නවත්තන්න බැයි නම්
මට හිතෙනවා ඒ තාත්තගේ ආදරේ අඩුවක් තියෙනවා කියලා. ඒ හින්දා මගේ අප්පච්චි ඔය දරුවා හින්දා මෙතෙක් කල් දන්නේ නැතිකමට කරපු වැරද්ද කියලා හිතාගෙන අදින් පස්සේ අරක්කු බොන එක නවත්තන්න අප්පච්චි. අදින් පස්සේ මේක නවත්තන්න බැරි වුණොත් මරණකන් නවත්තන්න එපා අප්පච්චි. දරුවෝ හින්දා කරන්න බැරි වෙච්ච ඒවා වෙන කවුරුවත් වෙනුවෙන් කරන්න එපා අප්පච්චි. දරුවෝ හරිම ආසයි. අප්පච්චි හැමදාම සිහි බුද්ධියෙන් ගෙදර එනවට ඒ තෑග්ග ඔය දරුවට දෙන්න කියලා මෙතන ඉන්න රත්තරන් තාත්තලගෙන් ආදරෙන් ඉල්ලන ගමන් අම්මත් පොරොන්දු වෙන්න වරදක් කළොත් ලොව නුඹටයි බනින්නේ හොඳ අම්මා කෙනෙක් කොතැනද රැඳෙන්නේ මව්වරු නොයන තැන්වල නෑ හිඳින්නේ මවකට සුදුසු ඇඳුමක්මයි අඳින්නේ මං ඔයාගේ ඇත්තම මුල් ගුරුවරයා වෙනවා කියලා අම්මහම පුරුදු වෙන්න මෙතෙක් කල් දුන්නු ඒ ශ්‍රේෂ්ඨ පාඩම් ටික ඉස්සරහටත් ළඟින් ඉඳලා ලබා දෙනවා මගේ රත්තරන් පුතේ කියලා. ඔයාම පුරුදු වෙච්ච වෙලාවේ පුතේ ගෙදරින් ගෙන ආපු කිරිබත් කැටේ හිමින් අරගෙන ඒක තියාගන්න ගෙන ආපු කඩදාසි බිඟාන හරි පීරිසිය උඩ හරි නැත්තම් බුලත් කොලයක් උඩ හරි තියලා දරුවගේ වම් අත උඩ තියාගන්න. දරුවගේ වම් අත උඩ තියාගන්න. ඕකෙන් පුංචි කෑල්ල කඩාගන්න දෝනේ. කඩාගෙන මගේ දෝනේ මේ පුණ්‍යවන්ත හෝරාවේ කවන්න ඔය කිරිපත් කෑල්ල ඔයාගේ ආදරණීය අම්මටයි තාත්තටයි. කුඹුරක් තාරං මාට බත් දුන් සුදු අම්මේ සයුරක් තාරං කිරි පෙව් ආදර අම්මේ හැමදම නුඹව රැක ගන්නට එමි පිම්මේ කිරිබත් රසද කනවද මගේ සුදු අම්මේ. ඔය එක අම්මා කෙනෙක් දරුවෙකුට එක ළමයෙකුට ලේ කල 7ක් කිරි කරලා දීලා තියෙනවා පුතේ. ඒ කිරි කල 7ක් දුන්නු අම්මට බත් කප්පරක් තඹපු අම්මට කවදා හරි පුළුවන් වුණාම හම්බ කරලා කවනවා කියලා පොරොන්දු වෙනවා වගේම ඒ ඔක්කොම ගෙනත් දුන්නු ආදරණීය තාත්තට ඔය කිරිබත් කැටෙන් පුංචි කෑල්ලක් කවලා පොරොන්දු වෙන්න පුතේ ආදර මගේ මහා සෙනෙහති පියාණනි ඔය මස් නහරලේ ළඟ මගේ දුක දැනීනි කවදා හරි දිනක සලකමි සෙනෙහසිනි මේ බත රසද කනවද මගේ පියාණනි ඔය බත් රසයි පුතේ තාත්තටත් දරුවගේ අතින් කවන ඉඳුල්ලුණත් රසයි පුතේ අම්මට තාත්තට ඔහොම ඉන්න ගමන් ඔය පොරොන්දුව කඩ කරන්න එපා පුතේ කරදණු මහත් වෙලත් දරුවන්ගේ දරුවොත් කිරි අම්මා ගාවට පටවලා දාලා තාම බැරි ගහිච්ච අම්මා තම්බන බත් කන මගේ රටේ මූසල පුත්තු දුවරු ඉස්සරහා මේ කියන්නේ ඔය අම්මට එන වෙන්න දෙන්න එපා අම්මට ධනිස් සමාරුව හැදෙන්නේ ඔයා හින්දා ලිප ළඟ කොන්දේන මං ඉඳලමයි ඒ අම්මට විවේක දෙනවා කියලා අයියෝ පොරොන්දු වෙන්නේ ඔය පොරොන්දුව දුන්න ගමන් මගේ ආදරණීය දෝන්ලා පුතාලටත් ආදරෙන් අම්මලා ඔය කිරිබත් කෑල්ලක් කවලා අම්මයි තාත්තයි ආදරෙන් ඔය පුංචි මූණ ඉඹලා මගේ පුතේ රටට වටින පහනක් වෙන්න කියලා ඉල්ලා හිටින්න අම්මා ළඟ තුරුල් වෙලා ටිකක් කොහොම බලා සිටින්න තාත්තා ළඟ තුරුල් වෙලා ටිකක් කොහොම බලා සිටින්න පුතේ මේ සොඳුරු මොහොත සසර පුරා මේ සොඳුරු මොහොත
සසර පුරා නුඹ නිවන් දකින්නකම් පාරමිතා පුරන්නත් උදව් කරා. එලෙසින් නිමාවටපත් වූයේ කළුතර ඥානෝදය මහාවිද්‍යාලයේ කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනු ලැබූ මාපිය වන්දනා නැත්නම් අභිවන්දනා ශ්‍රී ශිෂ්‍ය වැඩසටහන මේ මෙහෙයුම් ලැබී පූජ්‍යපාද විහාරගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේට කතා කරන තිරේ දිස්සන දුරකථන අංක සටහන් කරගන්න. අද දවසේ වැඩසටහන ගෙනීම සඳහා අපට සදායි දායකත්වයේ සපයනු ලැබුවේ නෙස්ටර් රංජිත් මැතිතුමන් විසින්. ඉන් නෙස්ටර් රංජිත් මැතිතුමන් විශේෂයෙන් ශ්‍රවණාරූඪ කරන ලද පිරුවානා පොත් වහන්සේ ඊටමත් නව නිෂ්පාදනයක් වශයෙන් නැත්නම් නව නිර්මාණයක් වශයෙන් සමාජයට දායාද කරපු චරිතයක්. ඉතින් එතුමන්ගේ සදහැබර දායකත්වයේ මතයි අභිවන්දනා වැඩසටහන මෙලෙසින් ඔබ හමුවට සමීප කරනු ලැබුවේ. ඔබ ප්‍රදේශීය මෙවන් වැඩසටහනක් සිදු කරන්නේ නම් අපට කතා කරන්න අප සූදානම්. ඔබටද ඒ සඳහා ඉඩහසලක් ලබා දෙන. එසේනම් සියලු දෙනාටම ධර්මාවබෝධය සහ ඥානාවබෝධය පහළ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක කරමින් අද දවසේදී වැඩසටහන මෙතකින් නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. වසර ගණනාවක ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පය ඔස්සේ ලොව බලගතු රන් මිනි මුතු වලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය බලය වාසනාව හා සෞභාග්‍ය උදා කර ගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක 0773 255 818 අපට පුරුදු අපේ සුවඳ ඕරා දේශීය නිෂ්පාදනයක්. ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ පියස මත සූර්ය විදුලි බලාගාරයක් සවිකර විදුලි බිල සම්පූර්ණයෙන්ම නැති කරගන්න. 35 වසරක විශ්වාසවන්ත කාරුණික අඛණ්ඩ සේවය. 20 වසරක පූර්ණ වගකීම් සහතිකය. ශාන්ති ප්ලාස්ටික් පුද්ගලික සමාගම නොම්බර 379 ගාලු පාර ගල්කිස්ස. ශාඛා සහිතයි. දුරකථන අංක 0759 5075 0759 5080. විදුලි බිල නැති කරගන්න සූර්යഘോഷ විදුලි පද්ධතියක් ඔබත් රැගෙන යන්න. සොඳුරු මුහුණු රාශියක් පර්ස් එකට වාසියක්. ශාන්ති ප්ලාස්ටික් පුද්ගලික සමාගම ගල්කිස්ස. ලස්සන වෙන්න තේ බොන්න. ඇඟ හැඩ කරන, ඉඟ පොඩි කරන. ෆැට්නා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව්. ෆැට්නා සදහම් පැනය. විනය පිටකයට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව කොපමණද? මෙම පැනයට නිවැරදි පිළිතුරු ඒවා ෆැට්නා වෙතින් වටිනා ත්‍යාග දිනා ගන්න. ඔබේ තැපැල් පත මේ ලිපිනයට යොමු කරන්න. ෆෘට් ඇන්ඩ් නර්චර් පුද්ගලික සමාගම නොම්බර 106 දමහේන පාර අරලිය උයන දෙපානම පන්නිපිටිය. නැතහොත් තිරේ දිස්වෙන දුරකථන අංකයට SMS කරන්න. අපේ ඊර්ෂි පරම්පරාවෙන් ශ්‍රී වේද ඉරහඳ බෙදගෙදර නිෂ්පාදනයක්. ඔබේ වාහන සීනය සැබෑ කරගන්න. අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න. පියන ගන්න අප වෙත. දෙහෙන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. දුරකථන අංක 0712 539 302. ලීසින් පහසුකම් සහිත සියලු සේවාවන්. දෙහෙන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. ධර්මයේ කියන්නේ හැම විටම කාමාරි අනුගමනය කරන කෙනෙක්. ඒ නිසා හැම විටම අපි යහපත් පූර්වාදර්ශයක් ලබා දුන්නොත් පැහැදිලි ධර්මයේ සමාජගත කරන්නට පුළුවන්කාරකම තිබෙනවා. ගුණගරුක දරුවෙකු නිර්මාණය කිරීම සහ දරුවා නිවැරදි අධ්‍යාපන මාවතට යොමු කිරීම. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අජිත් ලොක්කේශූරීන් සමගින් කෙරෙන විශේෂ විද්වත් කතිකාව. අද පස්වරු 4ට සසර තරණ තුළින් බලාපොරොත්තු වන්න. ජ්‍යොතිර්වේදය හා හස්තරේඛා තුළින් ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදිව දැනගන්න. වසර 42ක පළපුරුදුන දේශපාලන සෙනරත් ලියනාරච්චි මහතා හමුවන්න.
බුදුන් උපන් ಭಾರತ දේශයේ සදහැබර වන්දනාවකට ඔබත් අපහා එක්වන්න. සතර ස්ථාන ඇතුළු සීල පූජනීය ස්ථාන දැක බලා වැඳ පුදා ගැනීමේ හැකියාව. සීල භාවනා වැඩසටහන් ඇතුළු විශේෂ පින්කම් රැසක්. ලාංකීය ආහාර පාන සුව පහසු නවතැන් පහසුකම් සමගින් පූර්ණ ආරක්ෂාව. ටෙම්පල්ස් සංචාරකයෝ කළුබෝවිල දුරකථන අංක 077 059 475 072 461 102 86 වතාවක් ලාංකීය සදහැවතුන් වැඳ වූ ප්‍රවීණ සංවිධායකවරයෙකුගේ මඟ පෙන්වීම. ටෙම්පල්ස් සංචාරකයෝ කළුබෝවිල. අපට පුරුදු අපේ සුවඳ ඕරා දේශීය නිෂ්පාදනයක්. එළපෙදකමේ අසිරිය ඔබත් අත්විඳින්න. බෙතිස්දා ආයුර්වේද නිවස මාළඹේ සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය. දුරකථන අංක 071 605 773 011 35 6003. දේශීය වෙදකමට නව අරුත. බෙතිස්දා ආයුර්වේද නිවස. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය අලුතින් ආරම්භුණු 2016 පුනරීක්ෂණ පන්ති සැසිප් නුගේගොඩ පළමු කණ්ඩායම සෑම සිකුරාදාවකම උදෑසන 8 සිට දහවල් 1 දක්වා දෙවන කණ්ඩායම සෑම ඉරිදාවකම උදෑසන 7:30 සිට දහවල් 12:30 දක්වා සිප්සර ගම්පහ සෑම බ්‍රහස්පතින්දාම උදෑසන 8 සිට දහවල් 1 දක්වා BC විෂය හරියටම ඉගෙන ගන්න මාලිම්බඩ හාමුදුරුවන්ගේ පැනසර BC සෙනසුනට ඔබත් සක්මන් කරන්න. ජීවන චාරිකාවේ සදාචාරයේ නවාතැන පැනසර BC සෙනසුන. ඔබට අවශ්‍ය බෞද්ධ පොත්පත් අටපිරිකර බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා ඇතුළු සියලුම පූජා භාණ්ඩ එකම වහලක් යටින් ලබා ගන්න. ජයෝදා පොත් මැදුර මහරගම ධර්මායතනයේ අසල සහ බෙල්ලන්විල රජමහා විහාරය අසල. නුවණින් ආලෝකයේ දකින්නට ජයෝදා පොත් මැදුරට ඔබත් අදම පිය නගන්න. විදුලි බිලට තිත තියන්න. එකෝ ග්‍රීන් සෝලාර් සහභාගී විදුලි පද්ධතියක් ඔබත් රැගෙන යන්න. දුරකථන අංක 071 23 23. ඕනෑම වාත වේදනාවකට සිවේද ඉරහඳ පෙදකෙතර නිෂ්පාදනයක්. අපට පුරුදු අපේ සුවඳ ඕරා දේශීය නිෂ්පාදනයක්.